Hai bang, waalaikum, assalamualaikum. මොකද කරන්නේ? අපි ගේට්ටු රිපෙයාර් එකක්. හැබැයි මම මේක දාන්න නෙමෙයි හිටියේ. වෙලාව චුට්ටක් ගැටලුවක් හින්දා. මේ පටන් ගත්ත වෙලාවෙ ඉඳන් යාළුවන්ට පෙන්වන්න බැරි වුණා. ඒ වුණාට මට මේක දාන්න නැතුව ඉඳලා ඉවරලා ආයි දාන්න හිතුණා. මොකද චූටි ප්‍රශ්නයක් තියෙනවා මේකේ. අපි මේකේ තිබ්බේ චුට්ටක් ඉන්න ඔයාලට පෙන්වන්න. ගේට්ටුව තිබ්බේ මෙහෙම. හරි? තහඩු බොක්ස් එක ගැහුවා මෙහෙම අල්ලලා තිබ්බේ. එතකොට මෙයාලගේ ගැටලුව තමයි මේ දිරපු එක. මේ තහඩුවේ සම්පූර්ණ කපලා තිබ්බෙත් නැහැ නේද? කපලා තිබ්බේ නැහැ කැපුවා පස්සේ. දැන් මේක දාන්න බෑනේ මේ. කෑලි ටික හැලුණා. හරි? දැන් මෙන්න මෙහෙම තියලා ඉවරලා මේක වතුර කාන්දු වෙලා මේක දිරලා තිබ්බේ. දැන් මේක ගන්න බෑ. හරි? එක්ක විකල්පේ තමයි බොක්ස් එකක් නමලා මේක ගලවලා ඉවරලා බොක්ස් එකක් නමලා සම්පූර්ණයෙන්ම ආපහු ගහන එක. එතකොට මේකේ වියදම්නුත් වැඩි ටිකක්. අපිට charge එකක් වැඩි කරන්න වෙනවා. එහෙම වුණොත් එහෙම වියදම්නුත් වැඩි. ඒ වියදම් අඩු කරගන්නත් එක චුට්ටක් අපි හිතුවා මෙහෙම දෙයක්. ඒකින්ද මෙහෙම කැපුවා. කපලා ඉවරලා මෙහෙම අල්ලන්න හිතුණා. මේ විදිහට. ඒකට විකල්පයක් තියෙනවා. අන්න අරක සුත්ත බන්න අර මලක් තියෙනවා. යකඩ මලක්. යකඩ මලක්. ඔයාලා දැකලා තියෙනවද දන්නේ නැහැ ඔය වගේ මල්. ඈ? බයි. මේ ලස්සන්ට තියාගන්න පුළුවන් නේ ගෙදර. තින්ත පාරක් දාලා ඉවරලා මලක් විදියට. මේක යාළුවනේ මෙහෙමයි. මේක හදපු එකක් නෙමෙයි. මේක ඉබේම හැදිච්ච එකක්. ඒ කියන්නේ මේ බොක්ස් මේ බොක්ස් බාර් එක දැන් මට ඕන වෙලා තිබ්බා මේ මෙතන චූටි කාලේ පට්ටමක් තමයි මම මෙතනට ගහන්න හිටියේ. හරි? ඒ කාලේ පට්ටම ගහද්දි මේ සමහර නොබ් වලට මේ කාලේ පට්ටම ආවට පස්සේ නට් එක අල්ලන්න ඉඩක් නැහැ. ඒ කේස් එකකින් තමයි මම මේ බොක්ස් බාර් එක පල්ලා ගත්තේ. ඕන් ඒ කියන්නේ අපිට හිතන දේ කරන එකක් තමයි මේ තින්නේ. ඒ කවුරුවත් කියපුවා නෙමෙයි අපිට හිතෙනවද මොකක්ද පාවිච්චි කරන්න කියලා ඒ දේ අපි කරා. බොක්ස් බාර් එක පැලුවා ඝනකම අඩුයි මේක. ඒ කියන්නේ පට්ටමට වැඩිය කාලේ ඝනකම තියෙන පට්ටමට වැඩිය මේක ඝනකම අඩුයි. ඒකින්ද අපි මේක පාවිච්චි කරනවා. හරි. මේක ඊට පස්සේ පොඩ්ඩක් ඇදහැරලා ඉවරලා මේ වෙල්ඩින් කරන එක තමයි අපි කරන්නේ මේ පැත්තට. මේ කපලා වෙන් කරලා තහඩු පටියක් හැටියට අරගෙන වෙල්ඩින් කරලා ඒකේ හිල් තුනක් ගහලා මෙහෙම තිබ්බා නැවත අපි හයි කරනවා. ඉතින් යාළුවා මට හිතුණා ඒ කියන්නේ ඕක ආපෝ බොක්ස් එක ගැහුවොත් එහෙනම් මේකට හයි කරත් ඒ කියන්නේ ආපෝ දිරයි කියලා. දැන් ගෙදර එක්කෙනෙක් කිව්වා මට දිරයි කියලා. මොකද සෞඛ්‍ය අංශයේ වැඩ කරන ඒ කියන්නේ හොඳ මහත්තයෙක්ගේ ගෙදරක් මේක. මේ ලස්සන විදියට හදලා පොඩ්ඩක් මේ දවස්වල එයාලගේ අර රැකියා කටයුතු හින්දා පොඩ්ඩක් අස් කරන්න බැරි වෙලා තියෙනවා. මං හිතන්නේ මේ දවස් ටිකේ එළියට ගිහිල්ලා තින්නේ එයාලා. මේ ඊයේ පොල් ගෙඩියක් වැටුණා අපේ ඔළුවට. බොහොම අමාරුවෙන් ෂේප් එකේ බේරුනේ. මේ පොල්ලත්තයි පොල් ගෙඩි දෙකයි. එකට තමයි වැටුනේ. මෙතන හිටියේ කනගාවෙන් ගිහිල්ලා වැටුණා. ඒකින්ද මේ ඔන්න ජීවතුන් අතර ඉන්නවා. අවුලක් නැහැ. මේ ඔය බඩු ටිකත් ඔහොම අයින් කරලා. ඉතින් ගෙදර මහත්තයෝ එච්චර රැඳෙන්නේ නැහැ. දැන් එයා උදේ වැඩට ගියා. ඊට පස්සේ හවසට එනවා. බබාලා 3 දෙනෙක් ඉන්නවා. එයාලගේ වැඩ ටිකත් එක්ක යද්දී එයාට වෙලාවක් නැහැ. ඉතින් අපිටත් මේක පරක් වුණා ටිකක්. ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපි ආවේ ගමම මේ තහඩු ටික ගැලෙව්වා. මෙතන යට බොක්ස් බාර් එකක් කැපුවා. කපලා දාලා ඉවරලා ගියා යන්න. ඊළඟවල්ලා මේ ගේට්ටුව වහගන්න විදියකුත් නැහැ. මොනවත් නැහැ. මේවා දිරලා තිබ්බේ. වහගන්නත් විදියක් නැහැ. අපිටත් ඉතින් චුට්ටක් මොනවත් කිව්වේ නැති උනාට ඉතින් මේ ටක් ගාලා වැඩේ ඉවර කරලා ඉල්ලනවා. නමුත් අපි චුට්ටක් ප්‍රමාද වුණා. ඒ කියන්නේ අනිත් වැඩත් එක්ක මේක අර රිපෙයාර් කරලා ඉතින් චුට්ටක් අමාරුයි. අලුතෙන් වැඩ කරනවා වගේ නෙමෙයි. එතකොට අපිට ලොකු මහන්සියක් දරන්න ඕනේ. කෑලි කපන්න වෙනවා. එතකොට සමහර වෙලාවට අපිට ලොකු ලාභයක් රිපෙයාර් වලින් ගන්නත් බෑ. ඒ වුණාට යාළුවනේ ඒ කියන්නේ අපි වැඩ කරද්දී රිපෙයාර් එකක් වුණත් ආවොත් එහෙම හැම වැඩේම ලාභම කියලා වෙලා ගන්න හොඳ නැහැ. ඒ කියන්නේ ඒ අතරදී යම් කිසි කෙනෙක්ට රිපෙයාර් එකක් කරන්න ඕනේ කියලා කිව්වොත් එහෙම ඒ කියන්නේ අපි ඒව කරලා දෙන්න ඕනේ. මොකද මේ අපි බැඳිලා නැහැ
බැඳිලා නැති වුණාට ඇත්තටම වැඩක් ආවොත් එහෙම අපි අතාරින්නේ නැහැ. ඒ කියන්නේ ඒක හරි නෑනේ. ඒ කියන්නේ අපිට කියනවා නම් අපි ගාව හොයාගෙන එනවා නම් අපිට කියලා කරගන්න ඒ කට්ටියට කැමැත්තක් තියෙනවා නම් අපි ඒක කරලා දෙන්න ඕනේ. කොහොම හරි. ඒකේ ප්‍රශ්නයක් ආවා. දැන් මේ ගේට්ටුව මේ පොලේ වදිනා කේස් එකක් ආවා. ඊට පස්සේ මට කිව්වා ඕකට මොකද්ද කරන්න විකල්පය කියලා. මං කිව්වා ඉතින් තවත් ඒ කියන්නේ කෑලි ගහ මේ ගේට්ටුව ඉස්සුවොත් එහෙම තව ප්‍රශ්නයක් තියෙනවා මේ මෙතන ඉඩ නැහැ. ඒ කියන්නේ මේ කම්බිය තව කොට වෙනවා. දැන් එයා වොසර් ටිකක් දැම්ම ඉස්සෙල්ලා. වොසර් ටික දාලා මං කිව්වා හරි කමක් නැහැ මේ ගාන අපි තියමු. තවත් ඉස්සුවොත් එහෙම ඒකේ ප්‍රශ්නේ තමයි මේ මෙතන බිම වදින එක. ගානට ගාලා එයි නෑ. ඔය ඉතින් දැන් අපිට තවත් වොසර් දාලා ඉවරලා ඒ කියන්නේ බුස් එකක් කපලා ඉවරලා ගහලා උසනවට වැඩිය හොඳයි. මේක චුට්ටක් ගාන එක. ග්‍රයින්ඩරෙන් ටයිල් වීල් එකක් අරගත්තා ගෑවා. දැන් ඕක වදින්නේ නැහැ. දැන් ඉස්සෙල්ලා එන ප්‍රශ්නයක් වෙලා තිබ්බ මෙතන. වදිනවා ගේට්ටුව අරින්න වහන්න විදියක් නැහැ. දැන් ඔය තියෙන්නේ බබාව කියනවා. අවුලක් නැහැ. මොකද මේ තහඩු මොකද්ද මේ? කපල මේ මෙතන ඉඳන් අර කපලා ඉන්නේ. කපලා තියෙන ඔය චුට්ටක් ඕක දිරලා තිබ්බා. ඒ දිරපු එකට අපිට තහඩුවක් දාන්නත් පුළුවන්. අලුතෙන් ඒ කියන්නේ දාන්න නම් ඒක තමයි ඒ කියන්නේ සම්පූර්ණ තහම්පි ගලවල. ඕක ගලවන්න. ඒ කියන්නේ ගලවලා දැන් අපිට ඒ කියන්නේ මෙහෙමයි. ප්ලේන් කරද්දී අපි දැනගන්න ඕනේ චුට්ටක් හොඳට කරන්න. මොකද ඒකේ මේ තහඩුව ඇතුලේ මලකඩ කාලා තිබ්බේ. එතකොට අපි ආපෝ ප්ලේන් එක ගහලා ඉවරලා ගහපුවම ඒ ඇතුලේ තියෙන මලකඩ හින්දා ආපෝ ගේට්ටුව සවුත් වෙනවා. ඒකින්ද සම්පූර්ණ මේ තහඩුව ගැලෙව්වා අපි. මේකයි අරකයි ගහලා. අර වෙලාවක් තිබෙන්නේ මොකද මේක වීඩියෝ කරන්න නෙමෙයි හිතාගෙන හිටියේ. මේක මම එච්චරම වීඩියෝ කරලා දාන්න නෙමෙයි හිතාගෙන හිටියේ. ආපහු වීඩියෝ එකක් හැටියට දාන්න ඕනේ කියලා හිතුනේ මෙන්න මේ ප්‍රශ්නේ හින්දායි. ඔය තහඩුව මලකඩ කාලා අන්න ඒ වගේ පොඩ්ඩක් අර වෙල්ඩර්ස්ලා බලන් ඉන්නෝ නම් එයාලට සමහර තැන්වලදී අපි කරන්න යද්දී අපිට විකල්ප චුට්ටක් හොයාගන්න යද්දී චූටි ප්‍රශ්න එනවා. ඉතින් ඒ වගේ චූටි ප්‍රශ්නයක් තමයි මේක. ඒකින්ද තමයි මට චුට්ටක් මේ වීඩියෝ එක පෙන්වන්න ඕනේ කියලා ඔයාට මේ මම කතා කරලා ඉවරලා ආපහු මේක කරමු කියලා වෙලා කිව්වේ. ඉතින් යාළුවනේ මේ දැන් අපි යන්නේ මේක රිපෙයාර් කරන්න. හැබැයි සම්පූර්ණම මේක කරලා ඉවර වෙද්දී ඒ කියන්නේ මේක පෙන්වන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකද සංදේශටත් වැඩ ගොඩක් තියෙද්දි තමයි මම කතා කරලා ඉවරලා එයා දුවගෙන ආවේ. එයාටත් වැඩ ගොඩයි. එයාගේ වැඩක් කරගන්න ඕනේ. තව මගේ වැඩ විතරක් නෙමෙයිනේ. එයාට තව ගොඩක් තියෙනවා. එඩිට් වැඩ තියෙනවා. තව කස්ටමර්ලා ඉන්නවා. ඉතින් ඒ අවස්ථාවක් දීලා මගේ වැඩවලටත් ඉතින් එයා දුවගෙන එනවා බෑ කියන්නේ නැහැ. ටක් ගාලා ඇවිල්ලා මගේ වැත් ටිකක් කරලා දෙනවා. ඉතින් යාළුවෝ ඕක තමයි වැඩේ. ගොඩක් වෙලාවට ඕන වෙලා තිබ්බේ මට මේක පෙන්වන්න. ඒ ප්‍රශ්නේ. අපි මේකේ දිරලා තිබ්බ එක ඔය මේ දිරුමක් තිබ්බා මේකේ. මේක මේ කපලා අයින් කරා. අයින් කරලා ඉතින් හදලා ඉවරයි. ඕක. නැත්තම් මේක මේ මෙතනින් කැපුයි. මේ කෑල්ල දිරලා තිබ්බා. මේකෙන් කැපු මෙතන කැපුවා වෙන් කරා අයින් කරා. ඒවා එතකොට සංදේශටත් එන්න වෙලාවක් තිබ්බේ නැහැ කිව්වා. ඒකින්ද ඉතින් මම මේ වීඩියෝ අතාරින්න කියලා හිටියේ. නමුත් අර සිද්ධිය තමයි උනේ. ඕන් යාළුවනේ මේ වගේ කියන්නේ අපිට වියදම් අඩු කරන සිස්ටම් තමයි මේවා. අපිට මේ වගේ දේවල් හිතනවා නැත්නම් එහෙනම් මේ බොක්ස් එක ගලවන්න. මේක සම්පූර්ණ බොක්ස් එක ගලවලා තහඩු බොක්ස් එකක් ගහලා ඇතුළට දාලා මේක වෙල්ඩින් කරන්න ඕනේ. ඉතින් ඊට වැඩිය අපිට චුට්ටක් ලේසි මේක වියදම චුට්ටක් අඩුයි. මේක චුට්ටක් පෙන්නන්න නේද මේක මේ ඔය කිව්වට බෑනේ. පොඩි කොටසක් හරි පෙන්වන්න ඕනේ. මේ කලාඳුරු කූඩයක් කඩලා දැම්ම මේ ආපහු කේස් එක මේ දවසට ආපහු හදලා